අම්මට hello guys මරට කොහොමද අද අපි යනවා මේ බයික් එකේ CR කැවිල්ලා කියලා කිව්වා අපි දැන් ඒක කලෙක්ට් කරගන්න යනවා පිළියන්දට මට දැන් මේක ඇවිල්ලා තිබ්බේ දවස් 3කට විතර කලින් කලෙක්ට් කරගන්න බත්තර මුල්ලේ DPMC එකට එන්නයි කියලා. ඒ වුණාට ඒකට ගියාට පස්සේ ඒගොල්ලෝ එතනින් යවලා මං කෝල් එකක් දීලා කිව්වා හෝල්ඩ් කරලා තියන්නයි කියලා. නෑ. ඉතින් අපිට එහෙන් කලෙක්ට් කරගන්න ඕනේ නැහැ. ඊට පස්සේ දැන් අද කෝල් එකක් ආවා අපි බයික් එක ගත්ත තැනින් පිළියන්දර. ඒගොල්ලොන්ට ඇවිල්ලා තියෙන්නේ CR එක කලෙක්ට් කරගන්න එන්නයි කියලා. අපි ඉතින් අද යනවා ඒක කලෙක්ට් කරගන්න. guys ඔයාලත් මේ බජාජ් එකේ අර ඇප් එක පාවිච්චි කරනවද? මට නම් මේ ඒක මම දැන් පාවිච්චි කරලා බැලුවා ටික දවසක් වැඩේ හරියන්නේ නැහැ. ඒකේ අර ප්‍රයෝජනයක් ඇති දෙයක් නැහැ වගේ. ඒකේ අර තියනවා නේද නැවිගේෂන් කියලා එකක් යම. ඒක එහෙම දාගෙන බලුවා ඒකට ඇප් එක ඕපන් එකේ තියෙන්න ඕනේ. එතකොට තමයි අප්ඩේට් වෙන්නේ මෙතන. ඉතින් ඇත්තටම මේක තේරුමක් නැහැ නේ ඇප් එක ඕපන් එකේ තියා ගන්න නම් මේ ෆෝන් හෝල්ඩර් දාගත්තට පස්සේ මැප් එක ඔටෝමැටිකලි නිකන් දාගන්න පුළුවන් නේ මොකුත් ඇප් එකක් නැතුව. බජාජෙන් අප්ඩේට් එකක්වත් එවුවා නම් මේකේ ස්ක්‍රීන් එක ඕෆ් වෙලා තියදී දාගන්න නම් වටිනවා. කනෙක් කරගත්තට පස්සේ කෙලින් මෙතන පෙන්නනවා ෆෝන් හෝල්ඩ් එක තියාගන්න ඕනෙත් නැහැ. ෆෝන් හෝල්ඩ් එක මේ තියාගත්තාම නෝ වැටෙන්නේ යන මොනම් ප්‍රශ්නේ කිසි අවුලක් නැහැ එහෙම බලුවම් වුණා. අප්ඩේට් එකක්වත් එවුවා නම් හරි. මේක කන්නඩියක් නෙට් ඇවිල්ලා. ඉතින් කොහේ යනවද හැමතැනින්ම දදා යනවා ඉතින් ඉස්සෝ වගේ අපි ඉතින් දැනගන්න ඕනේ පරිස්සමෙන් යන්න අපිට ඉතින් කාවෂුව ගන්න බෑ පාට දැම්මට පස්සේ ඔය පේනවා ඔහේ යනවා පායර අස්සේ ඉස්සර කරගෙන ඔහේ යනවා ලස්සන වීඩියෝ එකක් තියෙනවා අහසේ දැන් අපි ඉස්සෙල්ලාම යනවා ගර්ල්ෆ්‍රෙන්ඩ් ගන්න මොකද මටත් කම්මැලි සෑහෙන දුරක් යන්න තියෙනවානේ තනියෙන් ඊට පස්සේ මං කිව්වා ගර්ල්ෆ්‍රෙන්ඩ් ඉතින් යන ඕන තූත්තු කොඩියක ඉතින් එනවනේ පස්සේ. ඉතින් අපි යනවා ගර්ල්ෆ්‍රෙන්ඩ් ගන්න යා වැඩ කරන තැනට ඉස්සෙල්ලා. මෙයාගේ නම් බයික් එකේ නම්බර් එක ඇවිල්ලාද කොහෙද? ඔව්. අපේ තව එනකොට කොයි කාලේ වෙයිද දැන්? BJQ බැටරි බැස්සගස් කැමරාවේ ආයෙ දැන් අනිත් බැටරිය දාගත්තා. එදා වගේම ඉතින් මේ බැටරි තුනක් තියෙන එකේ වාසි. වෙලාවට අපරක් වුණා 5:31යි 6ට අතන ෂොප් එක වහනවා කියලා කිව්වා. කෝල් එකක් දීලා බලලා යන්න ඕන. ඊතරේ වෙලා ගියා ට්‍රැෆික් එකයි අනික මේක ගොඩාක් හයියෙන් එන්නත් බෑනේ. අපි ආවා තැනට.
ප්‍රියම්බිකාව ගන්න. යමු. අපි යනවා. බයි. ඔයා වීඩියෝ කරන්න. ඉන්ෂුරන්ස් එකේ වැඩේ හරි. ඒක මේ ෆොටෝස් ටික දැන් ගත්තාද? ඒකේ කාඩ් එක කොහොමද කලින් හම්බෙලා තිබ්බනේ. මෙතන මොකද්ද පබ්ලික් මොකක් හරි තියෙන ලස්සන. එතන පබ්ලික් මොකක් හරි තියෙන. එතන ලස්සනයි මේ ෆොටෝස් ගන්න එහෙම. බයික් එක අරන් ඇවිත් දවසක් ගන්න ඕන. මොකෝ මැප් එකේ අර කියන වෙලාව කොහොම හරි හරියනවා. දැන් මෙතන ඇවිල්ලා විනාඩියක් ඉන්න ඕන. 25 වෙනකොට යන්න වෙලඳ තිබ්බේ 25 වෙනවා. දැන් ඉතා විනාඩි දෙකක් මේ ඇප් එකේ පෙන්නන්නේ. විනාඩි දෙක යනවා. tiene open අපි ගිහලා එතනින් ලයිසන් එක අරගෙන දැන් ඉතින් ගෙදර යන ගම සෑහෙන රැය වුණා. මේ ට්‍රැෆික් එක නම් මම තිබ්බයි ඒකේ රෙකෝඩ් කරන එක කිසි දෙයක් නැහැ. ට්‍රැෆික් එකේ ඉන්නවා. ඒක නිසා ඉතින් දැන් ඉතින් ගෙවල් පාර දාලා අපි ගෙදර යන ගම. මේ වාහනවල දුරු සහතික ගණන් නැද්ද දන්නේ නැහැ. තුම දාගෙන යනවා. කිසි රෙගියුලේෂන් එකක් නැහැ වගේ ලංකාවේ. මේ දුම පිටිපස්ස යන එක නම් සම්පූර්ණයෙන් ඉවරයි. ඒක පිටිපස්සෙන් ගියොත් එහෙනම් වෙන නඩක් හැදෙනවා. ගයිස් ඔයාලා හිතන විදිහට මේකේ දැන් මේ තියෙන view එකද හොඳ එහෙම නැත්නම් කලින් තිබ්බ පැත්තෙන් තියෙන එකද? මේක දැන් මේ තියෙන මවුන්ට් කරලා තියෙන හෙල්මට් එකේ මේ view එකද හොඳ? එහෙම නැත්නම් මෙන්න මේ view එකද හොඳ? මේක අම්මට පිස්සෝ වගේ පාරේ යනවා. හේ කහයිරවල් වල ඉස්සර ගන්නවා. මේ view එක වෙනවා තා පොඩ්ඩක්. එහෙම නැත්නම් මේ view මේක තියන්නේ මවුන්ට් කරලා බෑග් එකේ. බෑක්පැක් එකේ මේක මවුන්ට් කරලා තියෙන. ඒ view එකද? මට හිතෙන්නේ මේක හොඳයි කියලා. මොකද අර ටිකක් පාතින්
මේක පේන හින්දා ටිකක් ලස්සනට පේනවා වගේ මට හිතෙනවා. මගේ ඔපිනියන් එක. ඕගොල්ලන්ගේ ඔපිනියන් එකත් කමෙන්ට් එකක් දාගෙන යන්න. එතකොට වැඩිපුරම කට්ටිය කැමති විදිහට කරන්න පුළුවන්. හැබැයි දැන් මේ විදිහට ගන්නකොට තියෙන එකම අඩුපාඩුව තමයි අර හෙල්මට් එක මවුන්ට් කරලා තියනවා වගේ හැරෙන පැත්තට මේකේ විව් එක යන්නේ නැහැ. එතකොට කෙලියෙම තමයි වංගුවක් එහෙම ගන්නකොට ඊළඟට හරවනකොට වගේ අර මේ නිකන් අර මේකෙම තියනවා වගේ POV විව් එකම එන්නේ නැහැ. මොකද කෙලින්ම නිකන් ඒකම හැරෙන්නේ නැහැනේ. බෑක් පැක් එකේ තියෙන එක. එහෙනම් පොඩි අවාසියක් තියෙනවා. හරි ගයිස් එහෙනම් මෙතනින් අද වීඩියෝ එක ඉවර කරනවා. දැන් අපි ඒ ගෙවල් කිට්ටුවටත් ඇවිල්ලා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකේ හම්බෙමු.